කෑගල් අධ්‍යාපන ආයතනය මෙවර සාමාන්‍ය පෙළට අනිවාර්යයෙන් එතෙයි විශ්වාස කරන පුන්හුදියේ විශේෂ කොටස් ටික. මේකෙන් තමයි ඔයාලා මතක තියාගන්නේ උදේ 8 ඉඳන් මේ වෙනකන් ගහපු මැච් එකේ ප්‍රතිඵලය මේ මතකෙන් කියන්න පුරුදු වෙන්න ඕනි. සියල්ල ඔළුවේ තියෙන්න ඕනි. ලස්සන කෑගල් ළමයි ටික ළමයි 10කට වැඩි ඉන්නවනේ. ආදරණීය සිසු කැල කියන්න පුනරුදය ඇති වෙන ප්‍රධාන වශයෙන් සාධක කිය බල පුරුෂද යුරෝපයේ ප්‍රධාන වශයෙන් යුග කොටස් කීයද කියන්න පළවෙනි එක මොකද්ද පුනරුදය කියලා කියන්නේ යන අංශවල අපි හඳුන්වනවා මොකක් කියලාද පුනරුදය ඇති වෙන්න ප්‍රධාන වශයෙන් සාධක කීපයක් බලපාන ප්‍රධානම සාධකය මොකක්ද වර්ෂය කවුද මොන ප්‍රදේශ යටත් කරගන්නේ අපි මේ කතාව හඳුන්වනවා මේ කොන්ස්ටන්ටිනෝපලයේ තුර්කීන් අල්ලගත් නිසා කොන්ස්ටන්ටිනෝපලයේ හිටපු උගතුන් මොනව අරගෙනද සහ භාෂා දෙක සහ අරගෙන කොහොමද එන්නේ ඒක නිසා යුරෝපය තුල මෙතෙක් නොවිච්ච ආකාරයේ මොකද්ද වර්ධනය වෙන්නේ ඒ වගේම තමයි මොකද්ද වර්ධනය වෙන්නේ සහ මොන භාෂාවද මේක නිසා මෙතෙක් යුරෝපයේ තිබිච්ච මොන භාෂාවද ගෝත්‍රීය භාෂාව මොන භාෂාවකට පත් වෙන්නේ මල භාෂාවක් බවට මැරිච්ච භාෂාවක් බවට පත් වෙනවා ඊළඟ කරුණ කියන්න බලන්න ඉඩම් ආර්ථිකයේ හේව ප්‍රවේණී ආර්ථිකයේ වෙනුවට පදනම් වෙච්ච ආර්ථික නිර්මාණ වෙනවා. ඒක නිසා කවුද බිහි වෙන්නේ? ධනවතුන් බිහි වෙනවා. මුලින්ම පුන්රුදයක් ඇති වෙන්නේ කොහෙද? ඉතාලියේ වාණිජ නගර දෙකක් කියන්න. මට කියන්න ෆ්ලොරන්ස් නගරයේ බිහි වෙච්ච ධනවතා ඔව් කාටද අනුග්‍රහය දක්වන්නේ? රයිට්. ඊට පස්සේ මොකේ ප්‍රබෝධයේද? එපා. රයිට්. මොකේ ප්‍රබෝධයේද? බුද්ධි ප්‍රබෝධය නිසා මධ්‍යතර යුගයේ ඉගැන්වූ ආගමික විෂයන් වන මොනවද සහ වෙනුවට මොන විෂයන් උගන්වන්නේ පුන්රුදු සමයේ මානවවාදී විෂය මොනවද මානවවාදී විෂයන් ඒක නිසාම යුරෝපයේ ජනතාවගේ මොකද්ද වර්ධනය වෙන්නේ බුද්ධිය ඒ වගේම තමයි මොකද්ද විවේචනය වෙන්නේ මට කියන්න පල්ලි විවේචන කරන ප්‍රධාන පුද්ගලයන් 1 2